Hello guys, welcome back to my channel. Hi, ඉතින් අද අපි යනවා අද අපි ඔමාන් යනවා. හරිද? ඔමාන් කියන්නේ ඔමාන් බෝඩ් එකට තමයි අපි යන්නේ හිටියේ. ඒ වුණාට ඇත්තටම හිතුවා ඔමාන් බෝඩ් එකට යනවා කියලා. ඒ වුණාට අපි ඇත්තටම ඔමාන් ගියා. එතන තියෙනවා අපි වීඩියෝ එකක් දැක්කා. ඇත්තටම මේ නාන තැන. Oh, they're there. ලස්සනයි ඔමාන් බෝඩ් එක කියලා තමයි තිබ්බේ. ඒ වුණාට ඔමාන් වලට ගියාට පස්සේ රස්නේ කියන්නේ එක පුදුම රස්නයක්. අද අපි යනවා අපි කොහෙද යන්නේ? ඔමාන්. අද අපි යනවා ඔමාන්. ඔමාන් කියන ඔමාන් නෙමෙයි අපි යනවා අද ඔමාන් බෝඩ් එක ළඟට. නෑ ඔමාන්. නැහැනේ. කවුද කියන්නේ? මම කියන්නේ. කොහෙද මේ ගිහිල්ලා බලමු. ඇත්තන අපි හිතපු විදිහට නෙමෙයි ඒක තිබ්බේ. කියන්නේ එදා නම් මාර ක්‍රවුඩ් එකක් හිටියා. මොකද මම හිතන්නේ එදා මෙහි මේ ඊද් වලට මේ 1 week හරි කොහම හරි නිවාඩු තිබ්බා. ඉතින් කට්ටිය දැන් හොලිඩේ එකට ඒක නිසා කට්ටිය සෙනග හිටියා. ඉතින් නිවාඩු නිසා සෙනග හිටියා. ඒක නිසා අපි කැම්පින් යමු කියලා අපි ප්ලේස් එකක් බලලා එතෙන්ට ගියා. මේක කොහොම හරි කිලෝමීටර්ස් මම දන්නේ 100 ගානක් කොහොම හරි ඩ්‍රයිව් කරන්න තිබ්බා. ඉතින් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. මේ බලන්න මේක මාරම ලස්සනයි. හරිද? මේක පුදුම තරම් ලස්සනයි. මම කියන්නේ වීඩියෝ එකට වැඩිය මේක ලයිව් බලනකොට මාරම ලස්සනයි. ඇත්තට කියන්න වචන නැහැ. ලස්සනයි කියන්නේ ලස්සනයි. අපිට තව පොඩි දුර යන්න. අපිට තව පොඩි ආයි මේ බලන්න කතරගම. මේ කතරගම කඩපේ. කතරගම කඩපේ මේ. අපි මතර කරලා තියෙන්නේ කොහෙද? අපි ආවා අපි දන්නේ ඉන්න තැනක්. එනකොට අපි තැනකින් නතර කරා. We are at Russell Khaimah. Don't lie. We're not in Russell Khaimah? No. Then where are we? I don't know. අපි මේක ඇත්තටම කතරගම කඩපේ. That's such a big lie. ඉන්නේ නම. Oh, there's mango. මේ තියෙන්නේ කඩ. They have the ripe mango. Akka, they have the red mango. They have the red mango. ඔය මේ මැංගෝ කාපු නැති එක්කෙනෙක් ඉන්නවා. ඉතින් චුට්ටක් මැජික් වගේ. Yesterday's mango was so good. I need to try this mango also. මේ ඉන්නේ වඳුරු පැටිය. අර තියෙන්නේ මැංගෝ කො. Vaduru pad, not that one. The other one, the package one. මේ මාව වැටෙන්න ගියා. මෙන්න මේකකින් තා පොඩි හොම්බෙන් යනවා. Guys, අපි දැන් හොලිවුඩ් අපි මේ හොලිවුඩ් ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලන්ට පොත් එනවද? Hollywood. We're not in UAE anymore. We're in Los Angeles. Yeah. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඔමාන්. අපි දැන් ඇත්තටම ඉන්නේ ඔමාන්ද? තාවුෂර කඩු මේ ඔමාන් ෆ්ලැග් එක තියෙන එක. ඇත්තටම අපි ඉන්නේ ඔමාන්. ඔයගොල්ලෝ මං කියන දේ ආන්නේ ඔමාන් ෆ්ලැග් එක. මේ බලන්න මේ රටින්දි අල්ල ගන්න මේ දිගටම මේ රටින්දි තියෙන්නේ. අම්මට Guys, බබුවට දාලා ගියා. ඉරිෂ් දාලා යන්න එපා පපුව ගන්න. පපුව is very important. what the hell, man? අක්කා බයා බෑලා ඉන්නේ. ඉතින් මම ඇත්තනේ කිව්වේ. වට ගහලා මොලේ කරගිලා දී. අපි තාම යනවා දැන් අපි ඔමාන් වලට ආවා. Guys. අනේ මම දන්නේ නැහැ යනවා ඉතින්. අපි යනවා. So we came all the way here to fucking swim? Yeah, bro. My ass. දුබයි වල නාන්න තැන නැති නිසා අපි ඔමාන් ආවා නාන්න. Oh, අපි දැන් they have playhouse.
මාර විදියට ලංකාවේ කට්ටිය ඉන්නවා. ඇත්තම කියන අපි ඔමාන් නෙමෙයි අපි ලංකාවට ආවේ. This one is also similar. I knew. Ane. You think we can come here? අපි ඔමාන් කියලා එලා තියෙන ලංකාවට. Why me? Ko roaming etla. මේ බලන්න. වතුර අවු සෙනග. මාර සෙනගක් තියෙනවා. Iya tamai. කතරගමේ මැග්නැටික් අපි දැන් ආයිත් යනවා. මෙතන මාර ක්‍රවුඩ් එකක් ඉන්න නිසා අපි ආයිත් යනවා. අපිට වෙන්නෙම මේ වගේ වැඩමයි අප්පා. මේ වගේ වැඩමයි වෙන්නේ. Api yanawa. Flight ආවා. ආයි ගියා. අපි දැන් ආවිත් යනවා කැම්පින් යනවා. ඒ කියන්නේ මෙතන නාන්නත් බැරුව ගියා නාන්න තියා. තනිකර සෙනග වැඩි නාන්න කියන්නේ Hot. හරියන්නේ නිසා අපි දැන් යනවා වෙන තැනකට ගිහිල්ලා බලමු අනේ. Samosa. සම්බූසා කන්න තියෙනවා. අපි සම්බූසා කන්න නතර කරලා ඉන්නේ. It has potatoes Okay. and green peas inside. Okay, that's it. Fucking delicious. Oh. Love it. God down. කරන්න පුළුවන් පාකේ ඇතුලේ. ඕගොල්ලෝගේ අදහස් ප්‍රකාශ කරන්නකෝ දැන්. අපි දැන් යනවා You know the desert near the ghost house? පැය ගානක් තිස්සෙන්න අපි දැන් Aya. You know the desert near the ghost house? ඒකට යන්න තිබ්බා. True. We could have went anywhere. ඇත්තට අපි දන්නේ දැන් අපි කොහෙද මේ යන්නේ? They don't know also. ෆයිනලි ඔන්න අපි ආවා. කොහොම හරි අපි පාරේ පැය ගානක් විතර ඩ්‍රයිව් කරලා මේ ප්ලේස් එක කොහොම හරි හොයාගෙන ආවා. ඇවිල්ලා ආපු ගමන් අපි කරේ බාබිකියු දාපු එක. බාබිකියු දාලා මෙතන මාර රස්නයක් තියෙන. ඒක නිසා කට්ටියට නිකම් පුදුම මහන්සියකින් හිටියේ දා. මොකද මේ සමයක දවස තමයි අපි මෙහෙම ඩේ අවුට් එකක් ගියේ. ඉතින් අපි අපේ කෑම ටික රෙඩි වෙනකන් කට්ටිය ඩාන්ස් කරා සින්දු කිව්වා. මට මේකේ දාන්න බෑ මොකද මේ කොපිරයිට්ස් වදින නිසා මම ඒව ටික මියුට් කරලා දානවා. මෙතන කට්ටිය සින්දු දාගෙන ඩාන්ස් කරා. ඒවත් ඔයගලන්ට චුට්ට බලා ගන්න පුළුවන්. අපි බාබිකියු දානවා. අපි කොහොම හරි දැන් තැනකට ආවා. පුදුම සීතලක් සීතලයිනේ. කන් දෙක අවුලලා ඉන්න සීතල වැඩි කමකට. අපි එදා කෑවේ අපි චිකන් බාබිකියු දැම්මා. ඊට පස්සේ ෆිෂ් බාබිකියු දැම්මා. සැලඩ් එකක් හැදුවා. ඒ ටිකත් එක්ක අපි කෑවේ කුඹුස්. ඒ ටික තමයි අපි කෑවේ. කෑම ටික
ටිකනන් රසට තිබ්බා. අපි ඔක්කොම කෑවා. ඊට පස්සේ කාලි ඉවර වෙලා අපි චුට්ටක් chat එකක් දාගෙන හිටියා කට්ටියත් එක්කලා. අපි කොමාරි පාන්දර වෙනකන් ඉන්නවා කියලා තමයි හිටියේ. උනාට ඉන්න බෑ එච්චරට රස්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මගේ මූණෙන් කොච්චර දාඩියක් දාලා තියනවද කියලා. එච්චරට මාර රස්නේ. මොකද මේක සමකාල තමයි අපි ගියේ. මාරම රස්නේ. ඉතින් හිතන්නකෝ කොච්චර රස්නයක් තියනවද කියලා. ඉතින් කොහොම හරි අපි කාලා කරලා චුප්පඩි chat එකක් දාගෙන ඉඳලා අපි ගෙදර එන්න ආවා. මට මතක නෑ හරියටම 11 මාට 12ට වගේ අපි එතනින් පිටත් වුණා. ඊට පස්සේ මම වැඩි වීඩියෝ කරේ නෑ. මොකද එච්චරට අපිට මාර මහන්සි. කොහොම හරි අපි ඔතනින් පස්සේ අපිට අර කූල් දෙයක් ඕනේ නිසා අපි මැක්ඩොනල්ඩ්ස් ගිහිල්ලා අයිස්ක්‍රීම් ගත්තා. අරගෙන අපි කෙලින්ම ගියේ ගෙදර. ඉතින් ඔන්න ඔච්චරයි මං ගෙනාපු vlog එක. අපි මං අද vlog එක මෙතනින් ඉවර කරන්න. අපි මැක්ඩොනල්ඩ්ස් කන්න ඇල්ලලා තියෙනවා. මැක්ඩොනල්ඩ්ස් කන්න අයිස්ක්‍රීම් කන්න ඇල්ලලා තියෙනවා. ඉතින් මං අද මෙතනින් vlog එක ඉවර කරනවා. thank you. බොහොම ස්තුතියි අපේ vlog එක නැරඹුවට. Bullshit. Thank you guys so much. Get the fuck out. Bye bye.